ගේම් ඩෙවලොප්මන්ට් පටන් ගන්න ඔයාට හොඳ PC එකක් ඕනේද? ඉතින් අපේ බිගිනර්ස්ලා ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේක. ඔයාලා අපෙන් කතා කරලා අහනවා සමහර වෙලාවට ගොඩක් වෙලාවට ඔයාලගේ දෙමව්පියොත් අපිට කතා කරලා අහනවා ස්ටුඩන්ට්ස්ලාගේ මේ අපේ පුතා නැත්තම් දුව ගේම් ඩෙවලොප්මන්ට් පටන් ගන්න හිතාගෙන ඉන්නවා. ඉතින් එයාට මොන වගේ ඩෙස්ක්ටොප් එකක්ද නැත්තම් මොන වගේ ලැප්ටොප් එකක්ද අපි හදා ගන්න ඕන කියලා. ඉතින් ඔන්න ඔකට උත්තරයක් දෙන්න තමයි මම අද මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඇත්තටම ඔයාට ගේම්ස් ඩෙවලොප් කරන්න හොඳ PC එකක්, හොඳ heavy performance තියෙන high end PC එකක් ඕනේද? ඉතින් මේකට සරලවම දෙන්න පුළුවන් උත්තරේ තමයි short answer එක තමයි නැහැ කියන එක. ඒක මම ඔයාලට පැහැදිලි කරන්නම්. දැන් මේ confusion එක එන්න හේතුව නැත්තම් මේක ගොඩක් වෙලට ඔයාලට මෙහෙම හිතෙන්න මට හොඳ PC එකක් ඕනේ කියලා හිතෙන්න හේතුව තමයි අපි play කරන games නැත්තම් අපි එදිනදා ජීවිතේ අපි දකින මේ high end games නේ අපි ගොඩක් වෙලාවට play කරන්නේ. ඉතින් අපි games develop කරන්න පටන් ගන්නකොටත් ගොඩක් වෙලාවට හිතන්නේ මම games develop කරන්න පටන් ගන්නකොට මම හිතන්නේ alright මම develop කරන්න යන මේ වගේ game එකක්. ඊළඟ GTA game එක නැත්තම් ඊළඟ PUBG game එක නැත්තම් ඊළඟ Call of Duty game එක මෙන්න මේ වගේ අර මේ ultra graphics තියෙන next level graphics තියෙන AAA නැත්තම් quadruple A මෙන්න මේ වගේ games තමයි මම develop කරනවා කියලා ගොඩක් වෙලාවට අපි beginners ලගේ හිතේ තියෙන එක වරදක් නෙමෙයි. නමුත් අර ගොඩක් වෙලාවට අපි හිතන් ඉන්නේ එහෙමයි අපි games develop කරන්න පටන් ගන්නකොට right මම develop කරන්න යන මෙන්න මේ වගේ game එකක් මගේ dream game එක මෙන්න මේ වගේ graphics තියෙන ගොඩක් වෙලාවට අපි focus කරන්නේ graphics physics animations මෙන්න මේ වගේ දේවල් අපි ගොඩක් වෙලාවට graphics පැත්තනේ බලන්නේ. ඉතින් ඔන්න ඕවත් එක තමයි මේ ප්‍රශ්නේ ඇතිවිලා තියෙන්නේ. ඉතින් මට අර ඔයාට කියන්න පුළුවන් දේ තමයි ගොඩක් වෙලාවට නේද ඔයාට මේ වගේ game එකක් develop කරන්න බැහැ. බැහැ කියන්නේ ඒක මම ඔයාලව මේ අධෛර්යමත් කරනවා නෙමෙයි. හැබැයි ඇත්ත ඒක තමයි අපිට මේ වගේ තැනකට එකපාරට යන්න බෑ. සමහරවිට අපේ ජීවිත කාලෙම අපිට මේ වගේ ප්‍රොජෙක්ට් එකක වැඩ කරන අපිට විශේෂයෙන් තනියෙන් කොහොමද බෑ. ඒ වගේ දෙයක් කරන්න අමාරුයි. ඒකට ලොකු ටීම් වර්ක් එකක්, ලොකු එෆර්ට් එකක්, ලොකු බජට් එකක් ඕනේ. ඉතින් ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් අර ඒ නිසා අපි මුලින්ම අන්න ඒ තියෙන අර මේ අපහැදිලි බව නැති කරගන්න ඕන. අපිට අර ඒ වගේ next level graphics තියෙන games develop කරන වැඩේ ඒක අපි හිතන තරම් පහසු වැඩක් නෙවෙයි කියන එක. ඉතින් අර ඕක නිසා තමයි ඔය confusion එක ඇති වෙලා තියෙන්නේ. මට ලොකු games හදන්න ඕන. ඒ නිසා මට game development පටන් ගන්නකොට හොඳ computer එකක් ඕනේ කියන එක. අපි බලමු එහෙනම් ඇයි මට ආරම්භයේදී හොඳ PC එකක් ඕන වෙන්නේ නැත්තේ කියලා. මම දැන් කිව්වනේ ඕන වෙන්නේ නැහැ කියලා. අපි බලමු මේකට මම එහෙම කියන්න හේතු මොනවද කියන එක. දැන් පළවෙනිම දේ තමයි ඔයා games develop කරනවට පස්සේ මම කලින් කිව්වා වගේ අපි දැනගන්න ඕන දේ තමයි ඇත්තටම අපි හරි විදිහට මේ වැඩේ කරනවා නම් හරියට මම ඉගෙන ගන්නවා නම් අපි ආරම්භයේදී කරන්නේ හරිම පොඩි projects නේද? හරිම පොඩි projects ඒවා කියන්නේ ඒවා complete games තමයි. හැබැයි games වලට වඩා ඒවා ඇත්තටම prototype එකක් කියලා අපි කියන්නේ නේද? ඒක development කරන අය දන්නවා අපි prototype එකක් තමයි develop කරන්නේ. එතකොට මේ prototype එකේදී මොකද වෙන්නේ? මේකේ ලොකු ලස්සන graphics නැහැ. next level graphics නැහැ. හරිද? ඊළඟට advanced physics නැහැ. නේද? ඊට පස්සේ ලස්සන ලොකු animations නැහැ. complex animations නැහැ. ඉතින් මෙන්න මේ වගේ දේවල් නැතුව අපි හරිම simple අපිට manage කරගන්න පුළුවන් prototypes නේ හදන්නේ. ඉතින් අපි කාලයක් තිස්සේ මේක කරගෙන යනවා. සමහරට මාස 6ක් අවුරුද්දක් වෙන්නත් පුළුවන්. ඊටත් වඩා වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් මේ කාලෙදී අපිට ලොකු PC එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි අර වගේ ගොඩක් අර rendering පැත්තට ගොඩක් බර දේවල් නේද? heavy graphics මේ වගේ දේවල් අපි game එක ඇතුලේ manage කරන්න යන්නේ නැති නිසා අපිට ගොඩක් වෙලාවට අපි focus කරන්නේ development පැත්ත මෙතනදී නේද? අපි අපේ skill එක හදාගන්න එකනේ කරන්නේ. අපේ problem solving skill එක හදාගන්න කාලෙදී මම මේ කියන developer ගේ පැත්තෙන්. හරිද? developer කෙනෙක් විදිහට ඉස්සරහට යනකොට අපි ගොඩක් වෙලාවට කරන්නේ මේ වගේ දේවල් නේ. එතකොට අපි graphics, rendering, ඊළඟට complex animations, advanced physics මෙන්න මේ වගේ දේවල් අපි ආරම්භයේදී focus කරන්නේ නැහැ. අපි ටික ඉස්සරහට යනකොට තමයි මේ දේවල් අපි හදන්නේ. ඒ නිසා ආරම්භයේදී වල ලොකු කම්පියුටර් එකක් හැදුවට මේ දේවල් කරගන්න පුළුවන් අපිට සාමාන්‍ය පොඩි කම්පියුටර් එකක් ගෙනුවොත්. ඒ නිසා ලොකු කම්පියුටර් එකක් ඕන වෙන්නේ නැහැ. ඔයාට වැඩ ටික පටන් ගන්නකොට. ඊළඟ දේ තමයි දැන් ඕනේ හිතන්න දැන් ඔයා ආරම්භයේදී ලක්ෂ ගාණක් වියදම් කරලා game development ගැන තාම කිසිම ඔයා ස්ටඩි එකක් නැහැ. ඔයා ලොකු ලක්ෂ ගාණක් වියදම් කරලා heavy කම්පියුටර් එකක් හදා ගන්නවා. දැන් ඊට පස්සේ වන්න ඔයා games develop කරන්න එනවා. දැන් ආවට පස්සේ මට සමහර අය හම්බෙලා තිනවා එහෙම කීප දෙනෙක්ම ඔයා ලොකු කම්පියුටර් එකක් හදලා වැඩේ පටන් ගත්තත් මොකද වෙන්නේ ටික දවසක් යනකොට ඔයාට මේකේ එක ඔයා කෝඩින් පැත්ත වගේ පටන් අරගෙන එහෙම නැත්නම් physics animations right මේ overall හැම දෙයක්ම අපි අරගමු. ඉතින් මේ දේවල් කරගෙන යනකොට ඔයාට ටික කාලයක් යනකොට තේරෙනවා මේ game development is not for me. game development කියන දේ මට set වෙන්නේ නැහැ. හරියන්නේ නැහැ කියන දේ ඔක එකපාරට තේරෙන්නේ ආශාවට පටන් ගත්තට සමහර කෙනෙක්ට ඒක හරියන්නේ අතරමඟදී මේ වැඩේ අතහැරලා දානවා. එහෙමයි හම්බෙලා තියෙනවා. හරිද? ඒ නිසා තමයි මම මේ කියන්නේ. එතකොට මොකද වෙන්නේ? ඔයා ලොකු වීදමක් කරලා
කම්පියුටර් එක හදාගන්නවා. හදාගත්තට ඔයා එකෙන් කරගන්න බලාපොරොත්තු වෙච්ච දේ කරගන්නේ ඔයා අතරමඟදී වැඩේ අතහැරලා දානවා. එතකොට මොකද වෙන්නේ? අර ඔයා වීදම් කරපු මුදල අපරාධේ කියන්නේ කම්පියුටර් එක ඔයාට තියෙනවා තමයි. හැබැයි ඔයා ඒක හදපු පර්පස් එකක් තියෙනවනේ, ගේම්ස් ඩෙවලොප් කරනවානේ. එතකොට ඒ වැඩේ එකෙන් කරගන්න වෙන්නේ නැහැ. මොකද ඔයා වැඩේ වීදම් කරලා පටන් ගත්තට අතරමඟදී ඔයා වැඩේ අතහැරලා දානවා. අර බලාපොරොත්තු වෙච්ච දේ ඔයාට කරගන්න වෙන්නේ නැහැ. ඉතින් ඔක තවත් දෙයක්. ඊළඟ දේ තමයි දැන් ඔයා බිගිනර් කෙනෙක් විදිහට මේ වැඩේ පටන් ගත්තාම ඔයා දන්නේ නැහැ අනාගතයේ තැනක දවසක ඔයා මොන වගේ තැනකද ප්ලේස් වෙන්නේ කියන එක. ඒ කියන්නේ මොන ජොබ් රෝල් එක කරයිද කියන එක. දැන් ගේම් ඩෙවලොප්මන්ට් වලට ආවට පස්සේ අපි දන්නවා මේකේ ජොබ් රෝල්ස් 100 ගණනක් තියෙනවා නේද? ඔයාට ගේම් ප්‍රෝග්‍රෑමර් කෙනෙක්, ඊට පස්සේ නැත්නම් ගේම්ස් වල ෆිසික්ස් සම්බන්ධ වැඩ කරන කෙනෙක්, ඊළඟට ඇනිමේටර් කෙනෙක්, ඊට පස්සේ අපි ආර්ට් පැත්තෙන් ගත්තොත් ඔයා 2D ආටිස්ට් කෙනෙක්, 3D ආටිස්ට් කෙනෙක්, එහෙම නැත්නම් ඊට පස්සේ යූසර් ඉන්ටර්ෆේස්, user experience, ඊළඟට level design, නේද? game audio, visual effects, lighting, මෙන්න මේ වගේ job roles ගණනාවක් තියෙනවානේ. මම ඔය කීපයක් විතරයි කිව්වේ, තව ගණනාවක් තියෙනවා. දැන් ඔයා ආරම්භයේදී ඔයාට ඔය ගැන idea එකක් නැහැ. ඔයා ගොඩක් වෙලාට කරන්නේ game engine එකක් download කරගෙන ඔයා ඒකේ තියෙන game එකක් develop කරන්න යන එකට කරන්නේ. නේද? game engine එකක් download කරගන්නවා. ඊට පස්සේ programming language එකක් ඉගෙනගෙන පොඩි games මම කලින් කිව්වා වගේ prototype කරන කෙනෙක් කරන්නේ. එතකොට දැන් ඔයා ඊට පස්සේ ඔන්න කාලයක් යනකොට මාස 6ක් අවුරුද්දක් යනකොට තමයි ඔයා තේරුම් ගන්නේ right මගේ passion එක තියෙන්නේ මෙන්න මේ විදිහට. හරිද? ආරම්භයේදී ඔයාලට හිතන්න පුළුවන් right මම developer කෙනෙක් විදිහට තමයි වැඩ පටන් ගන්න. හැබැයි කාලයක් යනකොට ඔයාලට සමහරට තේරෙන්න පුළුවන් right මට ගොඩක් ගැලපෙන්නේ 3D modeling වගේ දෙයක්. එහෙම නැත්නම් මට ගොඩක් වෙලාට ගැලපෙන්නේ මේ user interface වගේ දෙයක්. නැත්නම් මම user experience engineer කෙනෙක් වෙනවා. නැත්නම් මම game audio පැත්ත ගැන තමයි බලන්න කැමතියි. ඉතින් මෙන්න මේ වගේ අර ඔයාගේ පාත් එක ඔයා මාස්ටර් කරන්න ඕන කියන්නේ මාස්ටර් කරන්න ඕනේ මොකද්ද කියන එක ඔයාට ආරම්භයේදී ගොඩක් වෙලාට තේරුම් කරගන්න ඒක ෆිගර් අවුට් කරගන්න ගොඩක් අමාරුයි. හරිද? මොකද හැම දෙයකම වැඩ කරලා තමයි ඔයාලට තේරුම් ගන්න වෙන්නේ මට මේක ගැලපෙන්නේ මෙන්න මේ දේ තමයි කියන එක. එතකොටත් මොකද වෙන්නේ? සමහරට ඔයා අර ආරම්භයේදී ඔයා ලොකු කම්පියුටර් එකක් හැදුවොත් එහෙම සමහරට ඔයා කරන සබ්ජෙක්ට් එකට ගොඩක් ලොකු කම්පියුටර් එකක් ඕන වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයා සාමාන්‍ය ප්‍රොටෝටයිප් එකක් නම් කියන්නේ ප්‍රොටෝටයිපින් කරන කෙනෙක් නම් ඩෙවලොපර් කෙනෙක් විදිහට ඔයාට ගොඩාක් හෙවි කම්පියුටර් එකක් ඕන වෙන්නේ නැහැ. හැබැයි ඔයා රෙන්ඩරින් පැත්තට ගියොත් නේද? ඔයා රෙන්ඩරින් පැත්තට ගියොත් එහෙම නැත්නම් ඇඩ්වාන්ස් ෆිසික්ස් පැත්තට ගියොත් ඒ දේවල් කරනවා නැත්නම් ලයිටින් ආටිස්ට් කෙනෙක් නම් ලෙවල් ඩිසයිනර් කෙනෙක් නම් නැත්නම් 3D මොඩලින් වගේ කරන කෙනෙක් නම් නේද? එක ඒ පයිප්ලයින් එකට අදාළව ඔයාට අන්න ඒ වගේ වෙලාවකදී ලොකු කම්පියුටර් එකක් ඕන වෙන්න පුළුවන්. එහෙම නොවන අවස්ථාවලදී ඔයාට ඒ වගේ ලොකු කම්පියුටර් එකක් ඕන වෙන්නේ නැහැ. ඉතින් ඒක තවත් හේතුවක්. මෙතනදී තවත් දෙයක් තමයි ඔයා තෝරගන්න ගේම් එන්ජින් එකත් එක්කත් ඔයාට අවශ්‍ය වෙන PC එක වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි Unity engine එක එහෙම නැත්නම් Godot engine එක වගේ පාවිච්චි කරොත් එහෙම මේවා ගොඩක් වෙලාවට light weight engines ඊටත් වඩා මේවා දැන් අපි Unity engine එක එහෙම ගත්තොත් එහෙම අර මේකේ අර ටික මොඩියුලර් විදිහට තියෙන ඔයාට පුළුවන් අවශ්‍ය මොඩියුල් එක නැත්නම් පැකේජ් එක අවශ්‍ය වෙලාවට ඉන්ස්ටෝල් කරගන්න. එතකොට ආරම්භයේදී ගේම් එන්ජින් එක අපිට හරිම light weight engine එකක් විදිහට තමයි හම්බ වෙන්නේ. මොකද අනිත් දේ තමයි දැන් මේ ගේම් එන්ජින්ස් ඔයාලා දන්නවා මේවා ගේම්ස් ඩෙවලොප් කරන්න පාවිච්චි කරාට මේවා ගේම්ස් හදන්න විතරක් නෙමෙයි පාවිච්චි කරන්නේ. ඉස්සර නම් ගේම්ස් හදන්න විතරයි පාවිච්චි කරේ. දැන් අද වෙනකොට virtual production කියන නේද මෙන්න මේ ප්‍රධාන තීම් එක යටතේ මේවා ගේම්ස් වලට ඊට පස්සේ simulations ඊට පස්සේ ඊළඟට ඔය movies ඊළඟට short films animated movies ඔය වගේ නේද සෑහෙන දේවල් ගොඩකට පාවිච්චි කරනවා. ඊට පස්සේ ඔය XR ඉන්ඩස්ට්‍රි එකේ ඊළඟට IoT වැඩවලට digital twins වගේ ගොඩක් දේවල් තියෙනවා පාවිච්චි කරන. ඉතින් ඒ නිසා මේවා ඒ හැමෝටම ගැලපෙන්න තමයි මේ tools හදලා තියෙන්නේ, මේ game engines හදලා තියෙන්නේ. එතකොට අපි මේකදී අර අපිට ඕන කොටස විතරනේ game developer කෙනෙක් විදිහට game designer කෙනෙක් විදිහට අපිට ඕන කොටස තමයි අපි පාවිච්චි කරන්නේ. ඉතින් එතකොට Unity වගේ engine එකක් ගත්තාම අපිට right අර වගේ අර මම කිව්වා වගේ අවශ්‍ය package එක install කරගෙන අපිට ඕන වෙලාවට ඒක හදාගන්න තියාගන්න පුළුවන්, අයින් කරගන්න පුළුවන්. අන්න ඒ වගේ ක්‍රම තියෙනවා. එතකොට අපිට ඒ වගේදී තැනකදී Unity engine එක වගේ දෙයක් නැත්නම් Godot engine එක වගේ එකක් අපි පාවිච්චි කරනකොට අපිට ලොකු කම්පියුටර් එකක් ඕන වෙන්නේ නැහැ. අපි අනිත් පැත්තෙන් Unreal engine එක වගේ ගියොත් එහෙම සැලකිය යුතු මට්ටමක කම්පියුටර් එකක් ඕන වෙනවා. හරි. ඉතින් ඔන්න ඔය දේවල් ගැන තමයි මට පොඩ්ඩක් ඔයාලට පොඩි අදහස් ටිකක් දෙන්න ඕනකම තිබුණේ. ඉතින් ඔයාලා දැනගන්න ඕන දේ තමයි අපි ආරම්භයේදී මේ බිගිනර් කෙනෙක් විදිහට වැඩ පටන් ගන්නකොට අපිට කොහෙත්ම ගොඩක් හොඳ කම්පියුටර් එකක් ඕන වෙන්නේ නැහැ. ඒක තියෙනවා නම් හොඳයි. නමුත් ඒක හැමෝටම ඒක ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා ගේම්ස් ඩෙවලොප් කරන්න එනවා නම් මුලින්ම කම්පියුටර් ගැන වද වෙන්න එපා. ඔයා ගාව දැන් තියෙන පොඩි ලැප්ටොප් එකක්ද නැත්නම් ඩෙස්ක්ටොප් එකක්ද ඒ තියෙන එකේ වැඩ පටන් ගන්න. මොකද
ඒක නෙමෙයි මෙතන ඉම්පෝටන්ට් වෙන්නේ. වැදගත් දේ තමයි කන්සිස්ටන්සි එක. නේද? ඔයාගේ කන්සිස්ටන්සි එක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා ඔයාගේ ලැප්ටොප් එක අප්ග්‍රේඩ් කරන්න කලින් ඔයාගේ ස්කිල් එක තමයි අප්ග්‍රේඩ් කරගෙන ඉන්න ඕන. ඒ නිසා කලින් මම කිව්වා වගේ කම්පියුටර් එක ගැන ගොඩක් වද වෙන්න යන්න එපා. ඔයා මේ ඉන්ඩස්ට්‍රි එකට එන්න කලින් ගේම්ස් ඩෙවලොප් කරන්න පටන් ගන්න කලින් මේ ඉන්ඩස්ට්‍රි එක ගැන පොඩි රිසර්ච් එකක් කරලා බලන්න. විශේෂයෙන් මේකේ තියෙන ජොබ් රෝල්ස් මොනවද? ඊට පස්සේ කොහොමද ගේම් එකක් හැදෙන්නේ? අපි කියනවා ගේම් ක්‍රියේෂන් පයිප්ලයින් එක කියලා නේද? ඉතින් ගේම් ක්‍රියේෂන් පයිප්ලයින් එකේ තියෙන එක එක ස්ටේජස් නැත්නම් ෆේසස් මොනවද? ඒ ෆේසස් වල කරන්න තියෙන දේවල් මොනවද? ඊට පස්සේ තියෙන ජොබ් රෝල්ස් මම කලින් කිව්වා වගේ එකින් එක පොඩ්ඩක් හොයලා බලන්න. විශේෂයෙන් ওই ජොබ් රෝල්ස් කිහිපයක් ප්‍රධාන ජොබ් රෝල්ස් කිහිපය හරිගෙන මොකද එතකොට ඔයාලට හොඳ අදහසක් තියෙනවා මම මොන වගේ ලෑන්ඩ්ස්කේප් එකකටද මේ එන්ටර් වෙන්නේ කියලා. ඒ නිසා අර ආයෙත් මතක් කරන්න තියෙන්නේ ඔයා ගේම් ඩෙවලොප්මන්ට් වලට එනවා නම් කම්පියුටර් එක ගැන ලොකුවට වද වෙන්න යන්න එපා. ආරම්භයේදී වගේ ස්කිල් එක හදා ගන්න වැඩේට ફોකස් කරන්න. දැන් ඔයා ගාව තියෙන්නේ මොකක්ද? කම්පියුටර් එක පාවිච්චි කරන්න බැරිම නම් RAM කාඩ් එකක් හරි කමක් නැහැ ඒකට දාගෙන ඒක කරගන්න පුළුවන් පොඩි වියදමකින්. නමුත් ලොකු කම්පියුටර් එකක් හදාගන්න යන්න එපා. මොකද එකක් ඔයා කලින් මම කිව්වා වගේ සමහර විටකදී ඔයා ගේම්ස් ඩෙවලොප් කරන එක නවත්තන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා තෝරගන්න පාත් එක ගේම් ඩෙවලොප්මන්ට් වලත් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයා ලොකුවට වරි වෙන්න යන්න එපා ආරම්භයේදී. just focus කරන්න ඔයාගේ ස්කිල් එක අප්ග්‍රේඩ් කරගන්න එක. ඉතින් පස්සේ කාලෙක ඔයාට පුළුවන් ඔයා ස්කිල් එක ගේන් කරගෙන ඉස්සරහට යනකොට ඔයා තෝරගන්න පාත් එකත් එක්ක ඔයාට ඔයාගේ හොඳ කම්පියුටර් එකක් හදාගන්න. ඉතින් එහෙනම් ඔන්න ඔය දේවල් ටික තමයි මට අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනකම තිබුණේ. ඉතින් මේ ගැන ඔයාගේ අදහස මොකක්ද කියන එක කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. අපි තවත් මේ වගේ වීඩියෝ එකක් එකතු වෙමු.